ආයිබෝවන් සුබ දවසක්. අදත් සිතුම්බල පැතුම් එක්ක මම හදන්නේ ඔයාලත් එක්ක දොඩමළු වෙන්න. මල්ලේ තියෙන දේවල් දොඩන්න හදන්නේ. මොලේ තියෙන දේවල් අදහස් ප්‍රාර්ථනා හැටියට එළියට දාන්න තමයි හදන්නේ. අද ලස්සන දවසක්. වැහි බීරම. අද වැහි බීරම වුණාට වහින්න වගේ තිබුණට වෙදේක බැලුවාම වහින්නේ නැහැ. දවසම බලාකුළු වලින් වැහිලා ඉර පේන්නේ නැහැ. වැහි බීරම තියෙන ලස්සන දවසක්. හරියට කැමති අකමැති වගේ වහින්නෙත් නැහැ. වහින්නේ නැත්තේත් නැහැ. ඉතින් මේ ලස්සන දවසේ තවත් ලස්සන වීඩියෝ එකක් කරන්න තමයි මම මේ උත්සාහ කරන්නේ. ඔන්න එකමත් එක කුඹුරක ගෙම්බෙකුයි ගෙඹි පැටියෙකුයි හිටියා. මේ ගෙඹි අම්මා ලොකු ගෙඹි අම්මා කෙනෙක්. ඉතින් මේ ගෙඹි අම්මයි ගෙඹි පැටියයි අර නියරක් යට පොඩි ගුලක ජීවත් වුණා. ගෙඹි අම්මා උදේ ගෙම්බි පුතාව දාලා කෑම හොයාගෙන ඉන්න යනවා. ඉතින් කෑම හොයාගෙන ඉන්න යනකොට ගෙම්බි අම්මා පුතේ පරිස්සම් වෙලා ගුලට වෙලා ඉන්න ඕනේ. කොහෙවත් එළියට එහෙම බහින්න එපා කියලා. ඔයා තාම පොඩි. ඒ නිසා පරිස්සම් වෙලා ඉන්න කියලා හැමදාම පුතාට කියනවා. පුතා අහනවා අම්මේ ඔයා බය නැද්ද ඉතින් යන්න කියලා. නෑ මම බය නෑ. පුතා බය වෙන්න එපා. මම තමයි මේ ලෝකේ ඉන්න ලොකුම සතා. ඒ නිසා මං ගැන බය වෙන්න එපා. මං කෑම හොයාගෙන ඉන්නම්. පුතා ලොකු වෙනකන් ගුල ඇතුළට වෙලා ඉන්න ඕනි කියලා ගෙඹි අම්මා කියනවා. මෙහෙම කියලා ගෙඹි අම්මා හැමදාම කෑම හොයාගෙන ඉන්න යනවා. දැන් පුතා දවසක් මේ ගුල ඇතුළට වෙලා ඉන්නකොට සරස් ගාලා මහා සද්දයක් ඇහෙනවා. හරියට කන් කඩා වැටෙන්න වගේ මේ සද්දේ ගුල කඩාගෙන වැටෙයි කියලත් බය හිතෙන තරමට සද්දේ වැඩි. ඉතින් පොඩ්ඩක් ගුලෙන් එළියට හැදාලා බලනකොට මහා විශාල සතෙක් තනකොළ කාගෙන යනවා. ඒ කියන්නේ හරක් පැටියෙක් අර නියර තිබිච්ච තනකොළ කන සද්ද තමයි මේ ගෙම්බි පුතා දැක්කේ. සතා කොච්චර ලොකුද කියනවා නම් උගේ හොම්බ අම්මටත් වඩා ලොකුයි. දැන් අම්මා කිව්වේ බොරුවක් කියලා කොල්ලට තේරුණා. ගෙම්බි පුතාට තේරුණා. දැන් පුතා අම්මා එනකන් නොයිවසිල්ලෙන් හිටියා. ඉඳලා හිතා හිටියා අම්මා මට බොරු කිව්වා ලොකු සත්තු ඉන්නවා අම්මට වඩා ලොකු සත්තු කියලා. අම්මා දැන් එනකොටම දැන් ගෙඹි පුතා කියනවා අම්මේ ඔයා මට බොරු කිව්වේ. ඔයාට වඩා ලොකු සත්තු ඉන්නව මං අද දැක්කා ලොකු සතෙක්. අම්මෝ එයාගේ හොම්බම ඔයාටත් වඩා ඔයාගේ මුළු ඇඟටම වඩා ලොකුයි. ගෙඹි අම්මා ගෝ නෑ මම තමයි ලොකු සතා. එහෙම වෙන්න බෑ. ඔන්න බලන්න කියලා කාලා ගෙම්බි අම්මා ලොකු හුස්මක් අරන් ඇඟ පිම්බුවා. මෙච්චරද නැද්ද? නෑ ඔයිට වඩා ලොකුයි. ආයෙනම් ඔන්න ආයෙසරේ බලන්න කියලා ගෙම්බි අම්මා දෙවෙනි හුස්ම අරගෙන
ගාලා පිම්බුව. නෑ ඔයිට වඩා ලොකුයි ඔයිට වඩා ගොඩක් ලොකුයි. දැන් ගෙබි අම්මා තුන්වෙනි උස්මත් ගත්තා. තුන්වෙනි උස්ම අරගෙන ඇඟ පුම්බන්න හදනකොටම ටෝල් ගාලා බඩ පැලිලා ගෙබි අම්මා මලා. දැන් මොකද ගෙබි පුතාට වෙන්නේ? එයාට සිද්ධ වෙනවා ලෝකේ තනියෙන් ඉගෙන ගන්න. අර අම්මා බොරුවක් කිව්වේ දරුවා බේරගන්න වෙන්නේ නැති. නමුත් අවාසනාවන්ත විදියට අම්මා නැති වුණා. පුතාට සිද්ධ වෙනවා මුළු ලෝකෙ ගැනම තනියෙන් ඉගෙන ගන්න. මේ අපේ දරුවෝ මේ ලෝකෙ ගැන තනියෙන් Tamanට ඕන විදියට ඉගෙන ගන්න යනකොට බොහෝ අවස්ථාවලදී ඊගොල්ලෝ තමන්ගේ මතයෙන්ම වෙනස් කරන්නේ නැතුව ඒ මතයෙම ඉන්න උත්සාහ කරනවා. තමන්ගේ මතය වෙනස් කරන්න කැමති නැති පුද්ගලයන්ට යථාර්ථයට පවා තමන්ගේ මතය වෙනස් කරන්නේ නැති පුද්ගලයන්ට මේ ලෝකේ ලස්සනට ජීවත් වීමේ තියෙන අවස්ථාව නැති වෙලා යනවා. පාසලේ ළමයි බාර ගන්න අලුත් දවසේ කටකාර කොල්ලෙක් පාසලට බාර දෙන්න අරන් ආවා. ඉතින් ටීචර් මේ ළමයාගෙන් ඇහුවා ඔයා ලොකු වුණාම කවුරු වෙන්නද ආස කියලා. ළමයා කිව්වා මම කැමති තාත්තා කෙනෙක් වෙන්න කියලා. මොකද ළමයාගේ ලෝකේ ඉන්න රජුරෝ තමයි තාත්තා. එයා දැකලා තියෙන්නේ තාත්තා ගෙදර වැඩ කරනවා, මුදල් හම්බ කරනවා, ගෙදර පරිපාලනය කරනවා, මෝටර් සයිකලෙන් ගමන් බිමන් යනවා. ඉතින් ඒ ළමයාගේ ලෝකේ රජුරෝ තමයි තාත්තා. ඒ නිසා එයා හිත ඇතුලෙන් හිතාගෙන හිටියා මම ලොකු වුණාම තාත්තා කෙනෙක් වෙනවා කියලා. ඒ නිසා ළමයා කිව්වා මං කැමති තාත්තා කෙනෙක් වෙන්න කියලා. ඉතින් අවුරුද්දක් විතර ගියා. ඊට පස්සේ ආපහු අර ටීචර් ඇහුවා ඔයා කැමති කවුරු වෙන්නද කියලා. දැන් ළමයා කියනවා මං කැමති ටීචර් කෙනෙක් වෙන්න කියලා. මොකද අවුරුද්දක් තිස්සේ අර ළමයාගේ ලෝකේ ටීචර් රජ්ජුරුවෝ වුණා. පන්තියේ ළමයින්ට උගන්වනවා, ගොඩක් දේවල් දන්නවා, වේවැලත් අතේ තියනවා ඉඳලා හිටලා. ඉතින් ලස්සනට ඇඳගෙන එනවා. මේ නිසා ළමයාගේ ලෝකේ රජ්ජුරුවෝ තාත්තගේ තන අත්හැරලා ළමයාගේ ලෝකේ රජ්ජුරුවෝ වුණා ටීචර්. දැන් ළමයා ලොකු වෙනවා. තව ලොකු වෙනකොට එයාගේ ලෝකේ රජා හැටියට හිටපු ටීචර් එයාගේ හිතෙන් අයින් වෙලා ඒ වෙනුවට වෙනත් කවුරු හරි කෙනෙක් රජ වෙනවා. දැන් මේ වෙනකොට ටීචර්ත් නෑ තාත්තත් නෑ වෙනම භූමිකාවක් තමයි එයාගේ හිතේ තියෙන්නේ. වෙනම රජෙක්. මේ වෙනකොට තමන්ගේ පෞරුෂත්වය වර්ධනය වෙලා තමන්ගේ මතිමතාන්තර හිත ඇතුලේ ගිලා බැහැලා තමන්ගේ මතය ලේසියෙන් වෙනස් කරන්න කැමති නෑ. අන්න එහෙම ස්වභාවයක් මේ වැඩිහිටියන්ගේ තියෙනවා. මෙන්න මේ ස්වභාවය හරි වැරදි වැඩක්. ඒක නිසා තමන්ට වර්ධින අවස්ථා වැඩි. යමක් හරියට තේරුම් ගත්තයින් පස්සේ ඒක තමන්ගේ මතේ ඉන්නේ නැතුව අර වඩාත් සාර්ථක මතයට වඩාත් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙන මතයට තමන් වෙනස් වෙන්න ඕනේ ස්වභාවය හරිම වැදගත්. දැන්
ළමයින්ට ලෝකෙ තේරුම් ගන්න ඉඩ දෙනවා ළමයින්ට ඕන විදියට. අපි මේ ලෝකෙට උපදිනකොට මේ කවුරුවත් නැත්නම් අපි මෙලෝ දෙයක් දන්නේ. අපි මේ දැනුම ගන්නේ තවත් කෙනෙක් අවුරුදු ගාණක් තිස්සේ ගෙන ආපු දැනුම. අපි ජීවිතේ වයසෙන් අඩු වුණාට දැනුමෙන් අවුරුදු දහස් ගාණක් තිස්සේ එකතු කරගත්ත දැනුම තමයි මේ අපි ළඟ තියෙන්නේ. ඒ හින්දා ළමයින්ට ඕන හැටියට ලෝකෙ තේරුම් ගන්න ගියත් ඒ අය වැඩිහිටියෝ වෙනකොට ඒ අයගේ මතවල ලගින්න පටන් ගන්නවා. ඒවා වෙනස් කරන්නේ නැති මත බවට පත් වෙනවා. අන්න එතකොට අර ළමයා වැඩිහිටියෙක් වුණාම උන්ට ලෝකේ ගොඩක් දේවල් මග ඇරෙනවා. කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඉබිගමනින් යන්නේ උදේම නාගෙන කීර්ති ඇඳගෙන ආච්චි මේ එන්නේ. කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන යන තරම් අවුරුදු 80ක් 85කට වැඩියෙන් ජීවත් වෙලා ඉන්න ආච්චි කෙනෙක් තමයි. ඒ කියන්නේ නිරෝගී ජීවිතයක් තිබිලා තියෙනවා. කොන්ද නමාගෙන හැරමිටි ගහන එක වයසට යාම නිසා ඇතිවෙන ප්‍රතිඵලයක් මිසක් ලෙඩක් නෙමෙයි. ඉතින් මේ ආච්චි හරි පිරිසුදුයි. උදේම නානවා. අලුත් ඇඳුම් අඳිනවා. චීත්තයක් අඳිනවා. හරි ප්‍රසන්නව ජීවත් වෙනවා. අවුරුදු 22 වෙනකන් තමයි අපේ ඇඟේ වර්ධනය තියෙන්නේ. ඊට පස්සේ මා සහ ඔබද ඇතුළුව මේ අපේ ශරීරේ ජරා ජීර්ණ වෙන එක තමයි වෙන්නේ. බහින කලාවට තමයි යන්නේ. අපි වයසට යනකොට අපි අපේ තියෙන අප්‍රසන්න බව නැති කරගන්න අපිට පුළුවන් වෙන්නේ අපි පිළිවෙලටත් පිරිසුදුවත් හිටියොත් බෙතරයි. මේ සින්දුවේ ආච්චි වැරහෙලි වෙලා වයසට ගියාට අර ළමයින්ට යාව ප්‍රසන්නයි. එයා උදේම නාලා පිරිසුදුව ඉන්න ආච්චි කෙනෙක්. සමහර වයසට යන පුද්ගලයෝ ජීවිතේ මැදදී අතාරිනවා. මැරෙන්න කලින් මැරෙන මිනිස්සු ඉන්නවා. ඒගොල්ලෝ ජීවිතේ මැදදී අතාරිනවා. අපි දැන් මැරෙන්න ඉන්නේ කියලා හිතාගෙන හරියට කිසි වැඩක් පිළිවෙලට කරන්නේ නාන්නේ නැහැ හරියට, කන්නේ නැහැ හරියට, බොන්නේ නැහැ හරියට, පිළිවෙලට අඳින්නේ නැහැ, ප්‍රසන්නව ඉන්නේ නැහැ. මේක ඒ අයගේ ජීවිතේට ලොකුවට බලපානවා. ඒ නිසා දරුවන්ගෙන් අපවාද, සැලකුම් අඩුවීම මෙන්න මේ වගේ සමාජයෙන් සලකන අඩු වෙනවා. කවුරුවත් ගණන් ගන්නෑ. මල් මද බිසව වගේ ලස්සන මුහුණ ඔබේ, මල් මද බිසව වගේ ලස්සන මුහුණ ඔබේ, රජ කාලේ උණු කතා කියන්නේ ආච්චි සිනහ වෙලා. ආච්චි මල්මද බිසව වගේ අර තියෙන වයසක ගතිය මුකුත් නැහැ. හරිම ප්‍රසන්නයි. ළමයින්ට ඒ තරම් ලස්සනට ආච්චිව පේනවා. දත් නැති කට උනාට ප්‍රසන්නව hina වෙලා කතා කියනවා. රජ කාලේ තිබිච්ච කතා අහන්න හරි කැමති. මේ ආච්චි බොහෝ විට බෝරිච්චි හැට්ටයක් බෝරිච්චි අත දාලා අඳින හැට්ට වෙන්නේ නැති අඳින්නේ. එතකොට අතපයේ තියෙන රැලි
අර බෝර්චි අතින් වැහිලා යනවා. බෝර්චි අද්දාපු හැට්ටෙන් අතපයේ තියෙන රැලි ගතිය වැහිලා යනවා. හරිම ප්‍රසන්න වදිනවා. අපි මොන මතේ හිටියත් අපි වයසට යනකොට ප්ලසන්ටබල් වෙන්න ඕනේ. ප්‍රසන්න වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් කළ හැකි දේවල් කිහිපයක්ම තියෙනවා. පිරිසිදු ඉන්න එක, පිරිසිදු ඇඳුම් අඳින එක, ප්‍රසන්නව hina වෙලා කතා කරන එක. මෙන්න මේවා තුලින් තමයි අපි ජරා ජීර්ණ වේගන එන ජීවිතේ යම් ප්ලස් පැත්තකට යම් හොඳ පැත්තකට හරවලා ෂේප් එකේ මේ ජීවිතේ ඇදගෙන යන්න පුළුවන් වෙන්නේ. අපිට කරන්න පුළුවන් අන්නේ දේවල් අර ආච්චි වගේ අපිත් අර සින්දුවේ කියන ආච්චි වගේ ප්‍රසන්න කෙනෙක් විදිහට හිටියොත් විතරයි. අන්න එහෙම හිටියොත් ළමයි ඕගොල්ලන්ගෙන් ඈත් වෙන්නේ නැහැ. සමාජය ඕගොල්ලන්ගෙන් ඈත් වෙන්නේ නැහැ. ඔයාලා ලෙලි ගහපු කෙහෙල් ගෙඩියක් වගේ රිජෙක්ට් වෙලා යන ගතිය බොහොම අඩුයි. තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. සුබ දවසක්.